කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය සාපේක්ෂව කෘෂිකාර්මික වශයෙන් ඉහළ විභවයක් තිබෙන ප්‍රදේශයක්. රයිගම්පුර රාජධානියට ඉතිහාසයේදී අයත් වූ මිල්ලනිය ශාස්ත්‍රීයත්වයෙන් හෙබි ප්‍රදේශයක්. පසුගිය 2024-25 මහකන්නයේදී වීවගාව සාර්ථකව සිදු කරලන්නට මිල්ලනිය ගොවි ජනතාව සමත් වුණා. සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ගොවි ජනතාවට මෙන්ම නිලධාරීන්ට ප්‍රදර්ශනය කරන්නට ස්ථානභාර කෘෂිකර්ම උපදේශක මූන්දික පුෂ්පකුමාර මහතා මෙන්ම කෘෂිකර්ම උපදේශක සඳමාලි මහත්මිය ඇතුළු කණ්ඩායම කටයුතු කළා. නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් ඒ අනුව අස්වනු නෙලීමට සති කිහිපයකට පෙර ශ්‍රේෂ්ඨ දින වැඩසටහනක්ද සංවිධානය කරනු ලැබුවා. නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නිලක්ෂි රණතුංග, කලාප බහර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සුනීතා මල්මාලගේ විෂය බහර නිලධාරීන්, මූලස්ථාන කෘෂිකර්ම උපදේශක ඇතුළු නිලධාරීන්ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාරතුරුන්ද මේ අවස්ථාවට සහභාගී වුණා. සමහර දාපු දවසේ දවස් ටිකක් තියලා ඇරියවා ඊට පස්සේ ඇරියට පස්සේ මම අතන බලලා වැපුවා දැන් නංගි ආස ඔබ ගහගන්න මොකද පොතේ මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා ටිකක් ගහගෙන මම වඩ දෙන්න පුතා මට වань වගේ කොට එක තිබ්බා මද සාර්ථක ගොවි මහතෙක් වන W දයාරත්න මහතාගේ වීවගා ශේෂ්ත්‍රය මෙම ශ්‍රේෂ්ඨ දිනය සඳහා යොදා ගනු ලැබුවා. පැරෂුට් ක්‍රමයට සාර්ථකව වගා කිරීම ඊට හේතුවයි. ඒ විදියට කතා කරලා මිසක් කවදාකවත් ගියේ නැහැ. අපිට යන්න හදිසියක් තිබුණා මිසක් මෙතුමාට යන්න හදිසි කරෙත් නැහැ. ඉතින් ඒ වගේ ඇත්තටම කට්ටියක් හම්බුනා කියලා ඇත්තටම අපි සාර්ථකත්වයේ පිළිබඳව ඒ ගැන තව ටිකක් කියනවා නම් අත්දැකීම් සිදු කළා. ස්තුති මගේ සහෝදර මල්ලිට ඇත්තෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තොත් එහි නිලධාරීන් වශයෙන් නැත්නම් මිල්ලනිය ඒ මල්ලි කිව්වා වගේ මිල්ලනියට ලැබිලා ඉන්න අපේ ප්‍රතිප්‍රදේශ මහත්මියා සහ මහත්මිය වගේ කාර්යනිලධාරී මහත්මියා ඒ තුන් දෙදෙනාම එක හා සමානව මෙම මාස තුනේම අපිත් එක්ක හමු වෙලා හිටන් සමාන දවස් වලට අපේ කෘෂිකර්ම ප්‍රදේශ මහත්තයාට අහමාර කිව්වට අපි අනකොටත් ඒ මහත්මියා එකට ඇවිල්ලා හිටන් ඉන්නවා. ඒ ලිංග වල වෙල්ලේ ආයේ මේ පාරායිනේ ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මට හිතෙන්නේ මේ මහත්මයා කිව්වා මේ වැඩසටහනට සාමාන්‍යයෙන් මුලින්ම 10 දෙනෙක් විතරක් හිටියොත් ඇති එතනින් ව්‍යාප්ත කිරීම සඳහා. නමුත් පළවෙනි දැක්වීමට හිටියා 20-25ක් විතර. දෙවෙනි දිනේ ඉඳන් ශේෂ්ත්‍රය යන විට එක්කෙනා තමන්ගේ පෞද්ගලික රාජකාරී හේතුවෙන් අඩු වෙන්න පටන් ගත්තා. එසේ නමුත් අවසාන වශයෙන් මේ කණ්ඩායම අපිත් සමග එකට හිටියා. ශේෂ්ත්‍රය නැරඹීමෙන් අනතුරුව ප්‍රජාශාලාවට එක් වූ ගොවි ජනතාව සහ නිලධාරීන් අත්දැකීම් හෝමාරු කරගනු ලැබුවා. විශේෂ සංග්‍රහයක් ලබා දීමටද ඔවුන් කටයුතු කර තිබුණා. ඔබේ වගාවත් පැරෂුට් ක්‍රමයට සිදු කළොත් වල් මර්ධනය පහසු වෙනවා. අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. රෝග පලිබෝධ අඩු කරගන්නත් පුළුවන්. මේ මෙහිදී ලැබූ අත්දැකීම්